හරි බලමු මේ T1000S LED පික්සල් LED කන්ට්‍රෝලර් එක ගැන. ඉතින් ගොඩක් අය දැකලත් ඇති මේක. ඉතින් මේකෙදි පුළුවන් අපිට ඔයගොල්ලෝ දැකලා ඇති බස්වල දැන් බස්වල ෂෙල් එක ප්‍රෝග්‍රෑම් කරනවා. කියන ලස්සනට LED මේ පික්සල් ස්ට්‍රිප් වලින් ලයිට් වලින්. ඉතින් ඒ වගේම එක එක නිර්මාණ තොරන් හදන ඒවා ඔක්කොම කරන්න පුළුවන් මේ අපේ T1000S කන්ට්‍රෝලර් එකෙන්. ඉතින් අපි බලමු මේ කන්ට්‍රෝලර් එක ඕපන් කරලා මොකද්ද මේ කන්ට්‍රෝලර් එක කියලා. ඉතින් ඒ වගේම මුලදීම කියන්න ඕනේ මේවා අපි හරහා නිවසේම ගෙන්න ගන්න පුළුවන් ඔයාගේ controllers, power supplies, ඒ වගේම pixel strips ඒ සියලුම දේවල් ඒවල විස්තරත් අපි වීඩියෝ එක අවසානයේ කියන්නම් කොහොමද ගෙන්න ගන්න කියලා. මොකද මේ වගේ වීඩියෝ එකක් කරාම ගොඩක් අය අහනවා මේක කොහොමද මිලදී ගන්න කියලා. ඉතින් cash on deliver ක්‍රමයට අපි හරහා නිවසේම මිලදී ගන්න බෑ. ඒ වගේ බුදුරස් මාලා නිර්මාණය කරන ඒවල විස්තරත් අපි හරහාම දැනගන්න පුළුවන්. ඒවත් බලන්න වීඩියෝත් එකේ ඉක්ලා ඉන්නේ. ඉතින් මේක තමයි control එක box එකේ බලන්න පුළුවන් ඉන්නේ මේ ටික විතරයි control එකේ. ඉතින් මේ වගේ ලස්සන කවර් කරලා ඇවිල්ලා තියෙනවා box එක ඇතුලේ. ඉතින් මේක තමයි අපේ main control එක. හොඳ durability ආදී උනා quality control එක. ඉතින් මෙතන මුලින්ම සඳහන් කරලා තියෙන පොඩි button හතරක් එක්ක මෙතන මුලින්ම supply line එක. ඔකෙන් මෙතන තමයි SD card එක plug කරන line එක. මේක අපිට මේගොල්ලෝ දීලා තියෙනවා memory එකක් MB 256ක. ඉතින් මේකට 8GB යනකම් පාවිච්චි කරන්න පුළුවන් memory එක. මේකට තමයි අපි ප්‍රෝග්‍රෑම් කරලා සාමාන්‍යයෙන් ඔයා ප්‍රෝග්‍රෑම් එකක් කරනවා නම් මේකට අනිවාර්යෙන් කම්පියුටර් එකක් අවශ්‍ය වෙනවා. කම්පියුටර් කරා තමයි මේකට LED edit කියලා software එකක් තියෙන software කරා මේක අපිට ප්‍රෝග්‍රෑම් කරලා අපිට අවශ්‍ය ඩිසයින් එක මේකට දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේකේ default උත් ඇවිල්ලා තියෙන ඩිසයින්ස් ටිකක්. ඉතින් ඒවත් මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. ඉතින් මේකෙන් තමයි ඩිසයින්ස් හදලා මේකට ඇඩ් කරලා මේක අපේ කන්ට්‍රෝල් එකට දැම්මම මෙයා රන් කරනවා. ඉතින් කියන්න ඕන මුලදීම මේ වීඩියෝ එකේදී මම මේක ප්‍රෝග්‍රෑම් එක කරන වීඩියෝ එකක් කරන්න නැහැ. මොකද එහෙම වීඩියෝ එක දික් වෙනවා. මේ කොටස් දෙකක් වශයෙන් මම ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මේ කන්ට්‍රෝල් එක ගැන පොඩ්ඩක් කියලා දීලා අපි ඊළඟ වීඩියෝ එකේ බලමු කොහොමද ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න කියලා ලස්සනට. ඉතින් ඒක ඉක්මනට ගන්න පුළුවන් වීඩියෝ එකක් නෙමෙයි. මේක ටිකක් දික් වෙන වීඩියෝ එකක්. ඉතින් ඒක තමයි මෙමරි කාඩ් එක SD කාඩ් එක. ඉතින් මෙතන අපිට මැනුවල් එකක් දීලා තියෙනවා. මැනුවල් එකේ තියෙනවා මේකේ වයර් සම්බන්ධ කරගන්න විදිය. ඉතින් මේකෙත් සම්බන්ධ කරන්න පුළුවන් ලයිට් වල chip model ටික දීලා තියෙනවා WS2812 2811. ඒ සියලු විස්තර මේක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ බටන් වලින් වෙන දේවල් ටික සඳහන් කරලා තියෙනවා. ඒක තමයි මේ මැනුවල් එක බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදි ගත්තම මෙතන තමයි ground එක මැදට දෙන්න ඕන. ඒ වගේම මේකට 5 volt විතරක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙතන මේ 5 volt line එක දෙන්න පුළුවන්. ඊට එහා ඒක නැත්නම් මේක 5 volt වලින් ඉඳන් 24 යනකම් වැඩ කරනවා. ඉතින් 24 වගේ 12 වගේ අතර යනවා නම් මේ උඩ line එකට දන විදියට මේ මැද line එක රින විදියට දුන්නා හරි. ඔය 5 volt විතරක් යූස් කරනවා නම් මෙතන මේ line එක දුන්නට කමක් නැහැ. ඊළඟ මෙතන LEDs තුනක් blink කරනවා. මේක බලන්න පුළුවන් error එකක් තියෙනවා නම් ඒක power එක on වුණා මේක sync වුණාම SD card එකකටත් LEDs තුනක් දීලා තියෙනවා. මේක හරහා පුළුවන් අපිට තව controllers set කරලා මේක controls ගන්න වැඩි කරගන්න. ඒක ටිකක් process එක ටිකක් වැඩි. ඉතින් ඒක අවශ්‍ය නැහැ මේ ටික මම මේක දැන් සරලව කියලා දෙන්නම්. දැනට ඉතින් මේකදී අපිට අවශ්‍ය මේ data කියන line එක විතරයි. data එකෙන් තමයි අපේ pixel strip එකේ data line එකට supply දෙන්නේ. ඉතින් ඒ වගේ තව ටිකක් තියෙන. ඉතින් මේවා අපි ඉදිරියේදී කතා කරමු වීඩියෝ වලදී. දැනට අවශ්‍ය වෙන්නේ ඒ ටික විතරයි මූලික වශයෙන්. ඒ වගේම මෙතන set කියලා බලන්න ඇතුළේ මේක තමයි අපි අපේ bulb එකක් connect කරාම ඒකත් එක්ක මෙයා automatically connect වෙන මේ set කියන button එකෙන්. ඒ වගේම මේ mode එකෙන් පුළුවන් අපිට designs මාරු කරන්න. ඒ වගේම designs වල speed අඩු වෙට ගන්න මේ button හරහා පුළුවන්. ඉතින් ඒ වගේ මේකේ ඇතුළත components ගැන කතා කරමු. මේකේ graphic processor එකක් තියෙනවා. මේක හරහා අපිට අර වීඩියෝ එකේ වගේ display එක වගේ ලස්සනට අපි දෙන graphic එක ගැන වීඩියෝ එක play කරන්න පුළුවන් හැකියාව මෙයාට තියෙනවා මේ processor එක හරහා. ඉතින් අපි කතා නැතුව වැඩිය මේක පොඩ power on කරලා බලමු කොහොමද වැඩ ගන්න කියලා. ඉතින් මම මෙතන ගෙනල්ලා තියෙනවා මගේ strip එකක් pixel strip එකක්. මේක 2812B IP65 එක waterproof strip එක. ඉතින් මේක 5 meters එන්නේ. ඉතින් මේවත් අඩුම මිලට අපි හරහාම නිවෙතට ගෙන්න ගන්න පුළුවන්. ඒ විතර වීඩියෝ එකක් සඳහන් කියන්නම්. ඉතින් මේ ස්ට්‍රිප් එකක් ගත්තම ඔයාලට බලන්න පුළුවන්. ස්ට්‍රිප් එක බල්බ් 300ක් තියෙනවා. ඉතින් මේක 5 meter ඉන්න ස්ට්‍රිප් එක. ඉතින් මේක waterproof ස්ට්‍රිප් එක. මේක නිල් පාට ස්ටික් එකක ඉන්නේ. හොඳ ස්ට්‍රිප් එක. ඒක දන්න අය දන්නවා මේ ස්ට්‍රිප් එක ගැන. ඉතින් මේ විදිහට අපිට මේ ස්ට්‍රිප් එක ගත්තම දන්න රින මැද ලයින් එක data. ඉතින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේක දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද supply දීලා පොඩ on කරන්න කියලා. මේ මම මේකට jack කරන්න පුළුවන් jack එක ගත්තා. ඉතින් මේවා අපේ strip එක අනික් කොනේ තියෙන ඒ jack එක. ඒයින් jack එක තමයි ගෙනල්ලා තියෙන්නේ. මම මේකේ data කියන line එකට තමයි මේ කොළ පාට line එක set කරන්නේ.
ඔයාලට පුළුවන් මේක ගලවලා අතර ගන්න පුළුවන් මේ විදිහේ ක්ලිප් එක. මේ විදිහට මම අරගෙන මෙතන වයරට අමුණලා පෙන්නන්න. දැනට මේක මූලික වශයෙන් හඳුන්වා දීමක් කරන්නේ මොකද ගොඩක් අය දන්නේ නැති නිසා. මොකද මම YouTube එකේ බලුවා සිංහලෙන් එහෙම වීඩියෝස් හරි අඩුයි බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ඩේට්ලයින් එක කනෙක්ට් කරා. ඉතින් ඒක ආයි නැවත මෙතන කනෙක්ට් කරන්න පුළුවන්. මේ වගේම මෙතන තමයි අපිට සප්ලයි දෙන්න තියෙන්නේ. ඉතින් මම මේක මගේ පවර් සප්ලයි එකෙන් තමයි පවර් එක දෙන්න 5 වෝල්ට් නිසා කෙලින්ම 5 වෝල්ට් ලයින් එක දෙන්න. මොකද මේ ස්ට්‍රිප් එකත් 5 වෝල්ට් නිසා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ මේක අනිවාර්යෙන් මේ ස්ට්‍රිප් එකේ දන් රින අපි මෙතනින් දෙන්න ඕනේ. ඉතින් මම මේ දන් ලයින් එක රතු පාට මෙතන තියෙනවා. පින ලයින් එක සුදු පාටින් තියෙනවා. මොකද ස්ට්‍රිප් එකට පවර් එක යන්න ඕනේ මෙතන අපේ පවර් සප්ලයි එක හරහාම. ඉතින් මම ස්ට්‍රිප් එකේ දන ලයින් එකට මේ විදිහට අපේ පවර් සප්ලයි එකේ දන ලයින් එක කනෙක්ට් කරනවා. ඒ වගේම මේ දන ලයින් එක අපේ මෙතන ජැක් එක ගලවලා 5 වෝල්ට් දෙන්න නිසා මම මේ යට මේකට කනෙක්ට් කරගන්නවා. මේ විදිහට මම මෙතනට වයර් එක කනෙක්ට් කරගන්නවා. ඒ විදිහටම ඊට පස්සේ රින් ලයින් එකත් මම මෙහෙම අරගෙන ස්ට්‍රිප් එකට සප්ලයි එක දීලා ඒකම නැවත අපේ මේක මැද පින් එක මම ගිහුවා රින කියලා රිනට සම්බන්ධ කරගත්තා. හරි. දැන් මම මේක පොඩ්ඩක් කනෙක්ට් කරලා බලමු කොහොමද ඔන් වෙන්නේ කියලා. හරි. ඔයාලට පේනවා මේක කනෙක්ට් කරපුවාම මෙතන LEDs ටික බ්ලින්ක් වෙනවා. මේක එර බ්ලින්ක් වෙන්නේ මේක අපි SD කාඩ් එකක් දාලා නැති නිසා. ඉතින් මම මෙතනදී මේක දාන්න රින ගන්න කෙලින්ම මම දාන්න මෙතන කනෙක්ට් කරමු නිසා මෙතන ඩේට් ලයින් එක විතරක් යන්න ඕන නිසා මම මේක ඩේට් ලයින් එක විතරක් යන විදිහට මෙතන වයර් එක ප්ලග් කරගන්නවා. හරි. ඔයාලට පේනවා ස්ට්‍රිප් එක ඔන් වුණා. ඒ කියන්නේ මේකේ අපේ ඩිෆෝල්ට් ඇවිල්ලා තියෙනවා මේකට පොඩි ඩිසයින්ස් ටිකක්. ඉතින් ඒකේ ඩිසයින්ස් ගානක් මම හිතන්නේ මේක සඳහන් කරලා තියෙනවා. පොඩි ඩිසයින්ස් ගානක් තිබ්බ මේක සඳහන් කර මම හිතන්නේ. ඒ වගේ මෙතන යන්නම තුරා මේක පික්සල් LED 2048ක් යනකම් මේක උපරිම රන් කරන්න පුළුවන් හැකියාව මෙයාට තියෙනවා මේ කන්ට්‍රෝල් එකට. ඉතින් මෙතනින් අපිට පුළුවන් මොඩ් එකෙන් මේ වගේ ඩිසයින්ස් මාරු කරන්න. මේක ඩිෆෝල්ට් ආපු ඩිසයින්ස් ටික ඒ වගේ ස්පීඩ් අඩු වෙලා ගන්න මේ විදිහට ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් මේක ඇත්තටම ගොඩක් දේවල් කරන්න පුළුවන් සුපිරි කන්ට්‍රෝල් එකක්. ඉතින් ඔයාලට බැලුමුණත් තේරෙනවා මේකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩයි. ඉතින් මේ වගේ ස්ට්‍රිප් එකක් අපිට අවශ්‍ය විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේ කන්ට්‍රෝල් එක හරහා. ඉතින් ඒ වගේම ඔයාලා ඩිසයින් එකක් තියෙනවා. ඩිසයින් එක මේකට ඩිසයින් ෆයිල් එක දාලා මේකට රන් දුන්නම මෙයා ඔටෝමැටිකලි ඒක රන් කරනවා. ඉතින් ඒක වීඩියෝ එක මම මේක දෙවෙනි කොටස විදිහට ගේන්නම්. මොකද මේක පළවෙනි කොටස විදිහට මම ඉතින් ඒ වගේම ගොඩක් අය අහන දෙයක් තමයි මේවා මිලදී ගන්න කමද. ඉතින් මේවා අපි හරහා මිලදී ගන්න පුළුවන්. ඔයාලට ගෙනිවසන කෑෂ් ඔන් ඩෙලිවර් ක්‍රමය හරහා මේ WhatsApp නම්බර් එකට අපිට මැසේජ් එකක් දාන්න. ඩීටේල්ස් එවන්නම් කොහොමද මේවා මිලදී ගන්නේ අපි හරහාම කියලා. ඒ වගේ අපි බුදුරස් මාලා නිර්මාණය කරලා තියෙන අපේ channel එකේ ගිහලා බලන්න පුළුවන් පික්සල් වලින්. ඉතින් ඒ වල වීඩියෝස් උත් අපේ channel එකේ දාලා තියෙනවා. ඒ වගේ මේ වල link තුන මම උඩින් දාන්නම්. කැමති අය ගිහලා බලන්න. ඒවත් පික්සල් වලින් හදපු ලස්සන බුදුරස් මාලා. ඒ වගේම අපේ මල්ෂන් ඉලෙක්ට්‍රොනික් FB page එකේ තියෙන page එකේ අපි දාලා තියෙන හදපු නිර්මාණ ගොඩක්. ඉතින් මේවත් ඔයගොල්ලෝ ගිහලා බලන්න පුළුවන්. ඒව හරහා ඔයාලට අදහසක් ගන්න සහ මිලදී ගන්නත් පුළුවන් අපේ page එක හරහා. ඉතින් ඒ විස්තරත් බලන්න අපේ page එකට එන්න. මම page එකේ link එක බලන්න දාලා තියන්නම්. මල්ෂන් ඉලෙක්ට්‍රොනික් කියන්නේ අපේ page එක. ඒ link එක හරහා ගිහලා අපේ page එක like කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මොකක්ද මේ වගේ දේවල් use කරනවා ඇති. අදහසක් පල්ලෙන් comment. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙන් තියෙන subscribe බටන් එක click කරලා අපේ channel එක subscribe කරන්න මේ වගේ videos ඉදිරියට නරඹන්න. අදත් අපිත් එක්ක එකතු වුණාට සුබ දවසක්. අපි රැන්ඩම් ප්ලස් ඉස්සෙල්ලා